ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් ගෙනාවා වෙනද වගේම අලුත් රීඩින් එකක්. අද රීඩින් එකෙන් මම ගෙනාවේ ඔයාගේ ඊළඟ සතිය ඇතුළත ඔයාට වෙන්න තියෙන දේවල් ගැන. ඉතින් මේක ඊළඟ සතිය ඇතුළත. නැත්නම් ඔයා මේක බලන දවසේ ඉඳලා දවස් 7ක් ඉදිරියට අරගෙන ඒ දවස් 7 ඇතුළත ඔයාට වෙන්න තියෙන දේවල් ගැන තමයි අද මං ගෙනාවේ. ඉතින් මේක ටයිම්ලස් රීඩින් එකක්. ඔයා මේක කවද දැක්කත් මේ කියන දේවල් ඔයා දැකපු දවසේ ඉඳන් සතියක් ඉදිරියට ඔයාට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඒ නිසා අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් අපි බලමු ඊළඟ සතිය ඇතුළත ඔයාට ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා. ඉතින් ඔයා පහුගිය කාලේ මොකක් හරි දෙයක් කරගන්න බැරුව හිර වෙලා හිටියනම් ඔයාගේ මේ ඉස්සරහ සතියේදී ඒකට අලුත් පාරක් පෑදෙනවා කියන දේ මට මෙතනදී පෙන්නනවා. ඒක රැකියාවක උසස් වීමක් හෝ නැත්නම් අලුත් ව්‍යාපාරික අදහසක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා නොහිතන වෙලාවක ඔයා නොහිතන කෙනෙක්ගෙන් ඔයාගේ වැඩකට ලොකු උදව්වක් ලැබෙනවා ඉදිරි සතිය ඇතුළත. විශ්වයේ විසින් ඔයාට අවශ්‍ය පුද්ගලයින්ව මේ ඉදිරි සතිය ඇතුළතදී මුණ ගැස්සනවා කියන එකත් මට මෙතනදී පෙන්නනවා. ඉතින් ඒ වගේම ඔයාගේ පවුලේ අය හෝ ඔයාගේ ආදරවන්තය එක්ක තිබුණු පොඩි ගැටලු නැත්නම් නොසන්සුන්තා නැති වෙලා හරිම ආදරණීය නැත්නම් අවබෝධයෙන් පිරිච්ච සතියක් බවට පත් වෙනවා කියලා ඔයාගේ ඉස්සරහ සතිය මට මෙතනදී පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාගේ මනසට දැනෙන සැහැල්ලුව නිසා ඔයාට වෙනදට වැඩිය හොඳින් නිින්ද යනවා වගේම ඇඟට ලොකු ප්‍රබෝධයක් දැනෙනවා කියන දේත් මෙතනදී පෙන්නනවා. ඒ වගේම ඔයා නිර්මාණශීලී වැඩ කරන්න මේක හරිම හොඳ කාලයක් කියලාත් මට මෙතනදී පෙන්නනවා. ඉතින් ඔයා හිතින් ලොකු කාලයක ඉඳන් ප්‍රාර්ථනා කරපු පුංචි හෝ දෙයක් මේ සතියේ සැබෑ වෙනවා. නැත්නම් ඒකට විශ්වයෙන් ඔයාට මොකක් හරි පුංචි හෝ ඉඟියක් ලබා දෙනවා කියලා මට මෙතනදී පෙන්නනවා. එහෙනම් අපි බලමු මේ සතිය ඇතුළතදීම ඔයාට පරිස්සම් වෙන්න ඕන දේවලුත් මොනවද කියලා. මේ සතියේදී අනිත් අය ගැන ඔයා කතා කරන්න නැත්නම් අනිත් අයගේ ප්‍රශ්න වලට මැදිහත් වීමෙන් ඔයාගේ නමට මොකක් හරි හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි ඔයාගේ නුවණට හුරු වෙන්නේ. ඒ වගේම තමයි අනවශ්‍ය දේවල් වලට ලොකු මුදලක් වියදම් වෙන්න ඉඩ තියන්න එපා. ඒ කියන්නේ මෙතනදී ඔයාට ඉදිරි සතිය ඇතුළතදී ලොකු මුදලක් වියදම් වෙන්න ඉඩ තියෙනවා. ඒක වියදම් වෙන්න ඉඩ තියන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ මොනවා හරි සේල්ස් නැත්නම් මොනවා හරි දීමන ඔෆර්ස් වගේ දේවල් වලින් ඔයාට අඩුවට බඩු දෙනවා කියලා කියයි. ඒ වගේ දේවල් ගන්න කලින් ඒක ඇත්තටම අවශ්‍යද කියලා හිතන්න ගාණ අඩු වුණත්. ඉතින් ඔයාට අවශ්‍ය දේ විතරක් එතනදී ගන්න කියන මතක් කිරීම කරනවා. විශේෂයෙන්ම ඔයා ආහාර පාන ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඔයා පිටතින් ගන්න ආහාර පාන නිසා ඔයාට ගොඩක් වෙලාවට බඩේ අමාරු නැත්නම් මොනවා හරි ආසාත්මිකතා ඇති වෙන්න පොඩි ඉඩක් පෙන්නනවා මට මෙතනදී. ඔයාගේ අනාගත සැලසුම් නැත්නම් අලුත් අදහස් හැමෝත් එක්කම කියන්න යන්න එපා. විශේෂයෙන්ම මේ ඉදිරි සතිය ඇතුළත. මොකද ඔයා එහෙම දේවල් කියන්න යන කෙනෙක්. ඉතින් ඒ දේවල් කියන්න යන්න එපා ඉදිරි සතියේදී විශේෂයෙන්ම. ඒවා ඔයා ක්‍රියාත්මක කරනකම්ම ඔයා ඒව රහසක් විදිහට තියාගන්න ගැනීමෙන් ඔයාට පුළුවන් ඔයාට ඇතිවන බාධාවන් අවම කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ අතීතයේ වෙච්ච වැරදි ගැන හිතා වර්තමානයේ විනාශ කරගන්න යන්න එපා. අතීතය ඉවරයි. මේ සතිය ඔයාට අලුත් ආරම්භයක් ගන්න ලැබුණු අවස්ථාවක් කියලා හිතලා ඒ සඳහා වැඩ කරන්න. ඉතින් මේ සතියේදී ඔයාට පුළුවන් නම් ලා නිල් පාට හෝ සුදු පාට ඇඳුම් වැඩිපුර පාවිච්චි කරන්න. ඒ වර්ණ ඔයාගේ ජීවිතයේ සාමය වැඩි කරන්න ලොකු උදව්වක් වෙනවා කියලා මට මෙතනදී පෙන්නනවා. ඒ වගේම දවසට එක වතාවක් හරි මම සතුටින් මම ආරක්ෂිතයි කියලා ඔයාම ඔයාට මුමුණ ගන්න. ඒක හොඳ දෙයක්. ඉතින් ඒ දේත් ඔයා අනිවාර්යයෙන්ම මේ සතිය ඇතුළතදී කරන්න. ඉතින් මේක තමයි ඔයාට ඉස්සරහා සතියේදී වෙන්න තියෙන දේවල්. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. ඔයාටත් මේ දේවල් වුණොත් අනිවාර්යයෙන්ම පහලින් ඇවිල්ලා කමෙන්ට් එකක් දාගන්න. දැන්ම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන් හරි සේව් කරන් හරි තියාගන්න. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.